ඇත්තටම කියනවා නම් ෆ්ලෑෂ්බැක් දැන් වෙනස් වෙලා තියෙනවා. ෆ්ලෑෂ්බැක් සද්ද සෑහෙන වෙනස් වෙලා තියෙනවා. අප්ඩේට් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ෆ්ලෑෂ්බැක් අදටත් ලංකාවේ මම බය නැතුවම කියනවා නම්බර් 1. මොකද අපිට ස්ලිම් කැන්ට පීපල් අවෝඩ්ස් පාව හම්බුනේ. මේ රූපේ ෆ්ලෑෂ්බැක් වල හැමදාම එකම විදිය. මං හිතන්නේ සෑහෙන මේන්ටේන් කරනවා බොඩි එක උනත්. ෂෝ එකක් ගහලා ඇවිල්ලා ජිම් එකට යන්න හරි අමාරුයි. වැඩේට පැස්සට පස්සේ ඩියුටිය නම්බර් 1. ඉතින් ඒක උපරිම කරනවා. ක්‍රවුඩ් එකේ හැටියට තමයි කොහොමද ෆ්ලෑෂ්බැක් ප්ලේ කරන්නේ. මම බෑන්ඩ් එකට ආපු දා ඉඳන් හිටපු විදියක් තියෙනවා නම් මට ආසේ ඒ විදිහට. ෆ්ලෑෂ්බැක් කිව්වහම මිනිස්සු ගොඩක් ආදරය කරනවා. මම හැමතිස්සෙම කියන්නේ ඒකට මූලිකම හේතුව රොෂන් අයියා. අප්ඩේට් උන් නැත්නම් අපි පරාදම තමයි. දැන් යන් ජෙනරේෂන් එකේ ෆෑන්ස් ගොඩක් තියෙනවා. අපි ප්ලේ කරන්නේ ඒගොල්ලොත් එක්ක තමයි මේ කරට කරේ. ඔව් පැය ගානකට පස්සේ මේ මුළු දෝහවල ඉන්න ක්‍රවුඩ් එකෙන් මේ හෝල් එක පිරෙනවා. දෝහා ක්‍රවුඩ් එකට මොකද කියන්නේ? ඔයාට ආදරය කරන කට්ටියට මොකද කියන්නේ? ඒ වගේ අපිට කතා කරන්න කැමති නම් අපිත් එක්ක ෆොටෝ ගහන්න. ඒ වෙනවනේ කොහොමද? ඉතින් ඇවිල්ලා බලන්න කොහොමද කියලා. ඇවිල්ලා කමෙන්ට් එකක් දෙන්න. Click 1. රයිට් අපිත් එක්ක ඉන්නවා රෝස් අලගියවන්න. ෆ්ලෑෂ්බැක් කිව්වහම ෆ්ලෑෂ්බැක් එක්ක තව කියවෙන එක නමක් තමයි රෝස් අලගියවන්න කියන්නේ. අය ඉස්සල්ලාම අයිබෝන්. අයිබෝන්. දෝහාවල කොහොමද පිළිගැනීම? ඇත්තරම මේ අපි ෆ්ලයිට් එකෙන් බැහැලා එයාපෝට් එකෙන් එළියට ඉඳන්ම අපිට මල් දීලා මාර වෙල්කම් එකක් දීලා අපි මාර වෙල්කම් එකක් දුන්නා. ඒක ඉස්සලම අගය කරන්න ඕනේ නියමයි. දැන් මං හිතන්නේ ෆ්ලෑෂ්බැක් සෑහෙන කාලයකට පස්සේ දෝහාවලට එන්නේ. කලින් මං හිතන විදිහට 2008 9 වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ සෑහෙන කාලයකට පස්සේ එනකොට අලුත් සෙනගක් අලුත් මූණු ටිකක් දෝහාවල බලන් ඉන්නවා ෆ්ලෑෂ්බැක්ට ආදරය කරන. ඉතින් අද කොයි වගේ සින්දු ටිකක් කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? පරණ සින්දු ටිකමද? එහෙම නැත්නම් අලුත් වැඩ ටිකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඇත්තටම කියනවා නම් ෆ්ලෑෂ්බැක් දැන් වෙනස් වෙලා තියෙන්නේ. සෑහෙන වෙනස් වෙලා කියන්නේ ෆ්ලෑෂ්බැක් මූණුත් පෙනේ පොඩි වෙනස්කම් තියෙනවා. කොණ්ඩා නම් මනම් ඒවත් සමහර අයගේ වෙනස්. ඉතින් ඒත් එක්කම සින්දු පවා මික්ස් එකක් කියන්නේ කොහොමද? පරණ සින්දු එහෙම නැහැ. මික්ස් එකක් ක්‍රවුඩ් එකේ හැටියට තමයි කොහොමද ෆ්ලෑෂ්බැක් ප්ලේ කරන්නේ. ස්පෙෂලි මට කියන්න ඕනේ ෆ්ලෑෂ්බැක් සද්ද සෑහෙන වෙනස් වෙලා තියෙනවා. අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ සින්දු කියනවා. ඉතින් මට දෙන එක මම කියනවා පර්ෆෝම් පැත්තත් අපි වෙනස් කරලා තියෙනවා. ඉතින් හැබැයි පොඩ්ඩක් මම අසනීපෙන් ඉන්නේ අද දවසේ. ඇත්තටම කියනවා නම් මේ බේතුත් තරන් ඉන්නේ. සද්දේ පේනවත් ඇති නහයෙන් පොඩ්ඩක් කතා කරන්න කියලා. හැබැයි මේ එහෙම නෑ. වැඩේට පැස්සට පස්සේ ඩියුටිය නම්බර් 1. ඉතින් ඒක උපරිම කරනවා. බලමුනේ. අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. දැන් මේ රෝස් අයියම කිව්වා මේ අලුත් මූණු ටිකක් සහ අලුත් හෙයාර් ස්ටයිල් එකක් එහෙම ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි මේ රූපේ ෆ්ලෑෂ්බැක් වල හැමදාම එකම විදිය. මං හිතන්නේ සෑහෙන මේන්ටේන් කරනවා බොඩි එක උනත් වැඩේ කරන ගමන්. කොහොමද ඒ ගමන? ඒක මේ මං අර ඉස්සලා අහපු ප්‍රශ්නෙට කියන්නම් මේ අලුත් මූණු ටිකක් කිව්වේ කියන්නේ තියෙන මූණු වල පොඩි වෙනස් වෙනවා. හරි අන්න එහෙම එකක් මීන් කරේ. අර මගේ අනිත් ප්‍රශ්නෙට අහපුවම මං මොන දේ තිබ්බත් අර මම බෑන්ඩ් එකට ආපු දා ඉඳන් හිටපු විදියක් තියෙනවනේ. මං කැමති බෑන්ඩ් එක කොච්චර කල් කරනවද රොෂාන් එක හදලා නවත්තනකම් හරි මම බෑන්ඩ් එකේ ඉන්නකම් හරි මට ආස මාව එළියේ ඉන්න අය දැක්ක විදියක් තියෙනවා නම් මට ආස ඒ විදිහට ඉන්න. එතකොට මම ඒක තමයි මේන්ටේන් කරන්න try කරන්නේ. දැන් සමහරක් වෙලාවට ලොකු අපහසුකම් තියෙනවා. يعني ෂෝ එකක් ගහලා ඇවිල්ලා ජිම් එකට යන්න හරි අමාරුයි. නමුත් මම එහෙම නොගියොත් මම දන්නවා මං ඒක මේන්ටේන් කරන්න මට කරන්නේ නැහැ කියන. එතකොට මට අමාරු නම් මම ඒක කරගෙන යන්නේ මියුසික්. මල්ලි ඉස්සලත් නිකන් අපි දෙන්න කතාවද අපි දෙන්නගේ chat එකේදී ඔයව කොහොමද ඔක කරන්නේ මේ සවුන්ඩ් මේ මියුසික් වැඩත් එක්ක කියලා. එහෙම කියලා මගේ හරියොත් අපි මම හිතන්නේ අපි පරාදයි. අපි ඉස්සරහට යන්න නම් අපි අප්ඩේට් වෙන්නත් ඕනේ. එතකොට අපි ඉස්සලාම අපිව මේන්ටේන් කරන්න ඕනේ. කියන්නේ අපි සතුටු කරන්නේ සිං කරලා අපේ සින්දුහන රසිකයන්ව අපිට ආදරය කරන රසිකයන්. නමුත් ඒගොල්ලෝ සතුටු වෙන්න කලින් අපිව සතුටු කරලා ඉන්න ඕනේ. ඒක තමයි මම මේ කරන්නේ. හරි. තව එක දෙයක් මම මෙහෙම අහනවා මේ රොසයි. දැන් ෆ්ලෑෂ්බැක් කිව්වහම මිනිස්සු ගොඩක් ආදරය කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි වසර ගණනාවක් ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් වෙනවා. දැන් මම රොෂාන් අයියනුත් ඇහුවා කොහොමද මේක එහෙම මේන්ටේන් කරන්නේ? හරි අමාරුයි ක්වොලිටි එක මේන් කරන්න. විශේෂයෙන්ම ගත්තාම දැන් ඔයගොල්ලෝ අය කට්ටිය ගත්තාම තරුණ කොල්ලෝ ටිකක් ඉන්නේ. රූල්ස් ටිකක් දාගෙන හරියට මේන්ටේන් කරගෙන යන එක හරි අමාරු දෙයක්. දැන් මෙච්චර දවසක් ඒක කරගෙන ඇවිල්ලා දෙනවා මිනිස්සුන්ගේ ආදරේ හම්බ වෙලා දෙනවා. ඒ ගැන මොකද්ද කියන්නේ? ඒක ඇත්තටම ඒ කියන්නේ මම හැමතිස්සෙම කියන්නේ ඒකට මූලිකම හේතුව රොෂාන් අයියා. ඒ කියන්නේ එයා හරි අප්ඩේට්. අර මම ඉස්සෙල්ලා කිව්වා අප්ඩේට් උන් නැත්නම් අපි පරාදම තමයි. දැන් ගත්තම යන් ජෙනරේෂන් එකේ බෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. එතකොට අපි දැන් අවුරුදු ගාණක් ෆ්ලෑෂ්බැක් ගහන් ඇවිල්ලා අපි ප්ලේ කරන්නේ ඒගොල්ලොත් එක්ක තමයි මේ කරට කරා. එතකොට අපි මං කියන්නේ ඒගොල්ලන්ගේ ලෙවල් එකට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ජවය අපිට තියෙනවද නැද්ද කියලා අපි දන්නේ. නමුත්
අපිට තියෙන ජාවේ හරි අපිට තියෙන දක්ෂතාවයෙන් හරි අපි හදන්නේ ඒ කියන්නේ කොහොම හරි අපිත් අප්ඩේට් වෙලා යන්න. එතකොට ඒකේ අංක එක හිමි වෙනවා. ප්‍රධාන දේ මේ වෙන රොෂාන් එයා තමයි හැමදේම සවුන්ඩ් පැත්ත වෙනස් කරලා ඉන්ස්ට්‍රුමන්ට් පැත්ත වෙනස් කරලා සද්ද මෙහෙමයි එන්න ඕනේ මෙහෙමයි එන්න ඕනේ සින්දු මෙන්න මේවා වැදින්න ඕනේ මේවා අපි පර්ෆෝම් කරන්න ඕනේ මෙහෙමයි කිය හදන්නේ එයා තමයි. ඒක එයාට ඕන දේ අපි තේරුම් අරන් අපි ඒ දේ යාට දෙනවා. ඒ නිසා තමයි ෆ්ලෑෂ්බැක් අදටත් ලංකාවේ මම බය නැතුවම කියනවා නම්බර් 1 මොකද අපිට ස්ලිම් කැන්ට පීපල් අවෝඩ්ස් පාව හම්බුනේ. ඉතින් ඒක තමයි ප්‍රධාන හේතුව ඒකේ අංක එකේ හිමිකරු රොෂාන් නයම තමයි. හරි දැන් අන්තිම වශයෙන් අහන්න දැන් රියසල් යනවා එහා පැත්තේ. තව පැය ගානකට පස්සේ මේ මුළු දෝහවල ඉන්න ක්‍රවුඩ් එකෙන් මේ හෝල් එක පිරෙනවා. සෑහෙන ක්‍රවුඩ් එකක් එන්න බලාගෙන ඉන්නවා. කට්ටියට මොකද කියන්නේ දැන් මේ ෂෝ එක බලලා දැන් අපි මේක වීඩියෝ එක පෝස්ට් කරනකොට ෂෝ එක ඉවරනාට පස්සේනේ ෂෝ එක ඉවරනාට පස්සේ තමයි වීඩියෝ එක පෝස්ට් වෙන්නේ. ඒතකොට දැන් දෝහා ක්‍රවුඩ් එකට මොකද කියන්නේ? ඔයාට ආදරය කරන කට්ටියට මොකද කියන්නේ? සහ අද බලන්න එන කට්ටියට මොකද කියන්නේ? ඇත්තටම මේ අපි කාලෙක ඉන්නේ දැන් ආවේ ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් කොහොමද ෂෝ එක කියලා අපිට කමෙන්ට් එකක් දෙන්න. ඔයගොල්ලන්ට ලොකු වෙනසක් තේරෙයි. සමහරට ඔයගොල්ලෝ වීඩියෝස් වලින් ලංකාවේ යන ෂෝස් එහෙම බලලා ඇති. නමුත් ඒ වගේ නෙමෙයි කොන්සර්ට් එකක් ලයිව් ගිහිල්ලා එතන ඉඳන් අහන සද්දේ එක වෙනස්. ඉතින් ඔගොල්ලොම ඇවිල්ලා බලලා ඔගොල්ලොම තීරණය කරන්න කොහොමද ෆ්ලෑෂ්බැක් කොහොමද කියන එක බලලා හිතන්න එදා කලිනුත් සමහරට අපේ කලින් ආපු වතාවල වල ෂෝ බලපු අය තදේ එදා ෂෝ එක අතර එදා ෂෝ එකයි මේ ෂෝ එක අතර මේ කොහොමද වෙනස කියලා බලන්න ඇවිල්ලා ඒ වගේ අපිට කතා කරන්න කැමති නම් අපිත් එක්ක ෆොටෝ ගහන්න එහෙම වෙනවනේ කොහොමද ඉතින් ඇවිල්ලා බලන්න කොහොමද කියලා ඇවිල්ලා කමෙන්ට් එකක් දෙන්න Click 1